බැංකු ක්ෂේත්‍රයට විප්ලවයක් ලෙස අවතීර්ණ වී ඇති කෘත්‍රිම බුද්ධිය. සාමාන්‍යයෙන් පරිගණක පද්ධතියක් මිනිස් බුද්ධියකින් සිදුවන කාර්යයන් සිදු කිරීම තමයි මේ කෘත්‍රිම බුද්ධිය AI කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් මිනිහෙක් ගන්න මිනිස්සෙක් බුද්ධියෙන් ගන්න තීරණ ගැටළු විසඳීම තර්කණය වැනි කරුණු මේ පරිගණක පද්ධතියෙන් සිදුවීම තමයි AI කියලා හඳුන්වන්නේ. මේක දැන් බැංකුකාරයෝ ආරම්භ කරලා තියෙනවා. හරිනේ. එතකොට artificial intelligence performing the task as a human. දැන් මේක ඇත්ත වශයෙන් අපිට ඩිජිටල් කරන්නේ බැංකුවරණයට ඇවිල්ලා දැන් අවුරුදු 20ක් විතර ගිහිල්ලා තියෙනවා. විවිධ තල වලින් ඒක දියුණු වුණා. නමුත් දැන් කෘත්‍රිම බුද්ධිය ඇවිල්ලා අවුරුදු 2ක් විතර වෙන්නේ. නමුත් මේ අවුරුදු 2 තුල සම්පූර්ණ මූල්‍ය පද්ධතියේ මූල්‍යකරණයේ විශාල විප්ලවයක් ඇති කරන්න මේ කෘත්‍රිම බුද්ධිය සමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි බැලුවොත් ලෝක ප්‍රධාන මූල්‍ය ආයතන දැනට ඩොලර් බිලියන 35 මේ රක්ෂණය බැංකුකරණය වගේ නොයෙකුත් කටයුතු වලට ආයෝජනය කරලා තියෙනවා. 2027 වෙනකොට මේක අපි බලාපොරොත්තු වෙනවා බිලියන 97ක් ඉක්මවාවි කියලා. දැන් මේ ලෝකයේ ඇති වෙන වෙනසත් එක්ක ලංකාවේ මූල්‍ය ආයතන විවිධ ශේෂ්ත්‍ර සඳහා කෘත්‍රිම බුද්ධිය ආරම්භ කරලා තියෙන බවට පේනවා. දැන් විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරපු ඒකාන්තයක් තමයි ණය අගීම හා අවදානම් විශ්ලේෂණය. දැන් කොමර්ෂල් බැංකුවේ SME ණය අගීම පද්ධතිය තමයි පළමු AI පදනම වශයෙන් AI ක්‍රමයේ යටතේ ඇතිවෙච්ච ණය අගීම. හැබැයි මේ වගේ ණය ක්‍රෙඩිට් appraisal process එකක්. මේ වගේ ණය අගීමේ ක්‍රියාවලියකින් සිදුවන දේ තමයි බැංකුකරුවන්ට ණය ලබා දීමේ ක්‍රියාවලිය ඉතාමත් වේගයෙන් කරන්න පුළුවන්. තොරතුරු දැම්මම ඉබේම මේ ක්‍රෙඩිට් ඉවැලුවේෂන් එක ඇවිල්ලා රිස්ක් විශ්ලේෂණය කරලා අපිට බැංකුකරුවන්ට තීරණ ගන්න ඉක්මනින් පුළුවන් වෙනවා. ඊළඟට දැන් අනිත් එක තමයි මේ පාරිභෝගික සේවා සඳහා මේ AI තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු පාරිභෝගික ප්‍රශ්න ඒවා තේරෙන මේ chatbot හා virtual assistant හරහා ගනුදෙනුකරුවන්ට ලබා දෙන්න පුළුවන්. එතකොට මේක අනිත් එක පැය 24 පුරාම දවසේ සතියේ දවස් 7ම පුරාම මේ ගනුදෙනුකරුවන්ට ඇතිවන ගැටලු ප්‍රශ්න මේ chatbot සහ virtual assistant හරහා පාර දීමෙන් විශාල වශයෙන් පාරිභෝගිකයන්ට බැංකුකරණය යෙදීමේ බොහෝ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා මේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය තොරතුරු පැය 24 පුරාම සැපයීමේ chatbot ක්‍රමය දැන් තියෙනවා commercial bank of Ceylon, Ceylan, People, Sampak වගේ විවිධ බැංකුවල දැන් මේ ක්‍රමවේදය ආරම්භ කරලා තියෙනවා. එතකොට අනිත් එක දැන් මේ ක්‍රමවේදය ඔස්සේ අපි දැන් පුළුවන් බැංකුවලට ඇවිල්ලා නැතුණත් කස්ටමර් කෙනෙකුට account එකක් විවෘත කරන්න. ඒතර ගනුදෙනුකරුවෙකුට ඇවිල්ලා නැතුව ගිණුමක් විවෘත කරනකොට ගනුදෙනුකරුවත් එක්ක ඒ වෙලාවේ ඇති කරන දුරකථන සංවාදය හරහා බැංකුවරුවන්ට පුළුවන් මේ ගනුදෙනුකරු හඳුනා ගන්න. right? එතකොට video KYC solution. right? එතකොට මේ ගනුදෙනුකරුගේ තියෙන KYC requirement සියල්ලක්ම මේ කෘත්‍රිම බුද්ධිය තුලින් මේ ගනුදෙනුකරු හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. දැනට ඒක ලංකා බැංකුව, මහජන බැංකුව, NDB වගේ බැංකු මේ ක්‍රමවේදය භාවිතා කරනවා. ඊළඟට අත් වශයෙන් මේ ක්‍රමවේදය මේ AI method එක බැංකුවලට තමන්ගේ වංචා හඳුනා ගන්න. ඒ වගේම කස්ටමර්ස්ලාගේ accounts අධීක්ෂණය කරන්න. කොයි විදිහටද ඒකේ ගනුදෙනු කිරීමේ රටාව ඒකේ තියනවාද යම්කිසි වාංඡනික ස්ථාපයක් සැකකටයුතු ගනුදෙනු කරනවා කියලා බලලා මේ අවදානම විශ්ලේෂණය කරගන්න බැංකුවරුන්ට මේ AI
භාවිතා කිරීම ඉතාම ලේසියි. ඒ නිසා බැංකුවරු දැන් මේ කාර්යය සඳහා AI භාවිතා කිරීම ආරම්භ කළා තියෙනවා. ඒ වගේම බහුලව AI භාවිතා කරනව මොකටද? ඔපරේෂනල් එෆිෂියන්සි එකට. බැංකුවේ මෙහෙයුම් ක්‍රියාවලියත් බෑක් ඔෆිස් එක ඔටෝමේෂන් කරන්න. robotic process automation. ඒ තුලින් අර බෑක් ඔෆිස් එකේ තියෙන මනුෂ්‍ය ක්‍රියාවලියක් තියෙන සිදුවිලි ලේඛන පරීක්ෂා කිරීම, ගනුදෙනු ඇතුළත් කිරීම, වාර්තා සැකසීම වගේ බොහෝ ක්‍රියාවන් මේ බොහෝල තියෙන ඔපරේෂනල් වැඩ මේ AI ඔස්සේ කරන්න පුළුවන් නිසා බැංකුවල ඔපරේෂනල් එෆිෂියන්සි එක මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉතා ඉහළින් තියාගන්න පුළුවන්. දැන් දර්ශනයක් වශයෙන් අපිට ක්ලියරින් වල චෙක්පත් ආවම චෙක්පත් ගවන්න ඉස්සෙල්ලා චෙක්පතේ අස්සන, චෙක්පතේ විසමතාවය, ප්‍රමාණ දල් තියෙනවා වගේ ගොඩාක් දේවල් අපි චෙක්පත් පරීක්ෂා කිරීම, චෙක්පත ගෙවීමට පෙර විශේෂයෙන් නිෂ්කාශනය වන චෙක්පත් ගෙවීමට පෙර අපි පරීක්ෂා කරනවා. දැන් මේ AI භාවිතාව තුළින් ඉදිරියේදී මේ නිෂ්කාශන චෙක්පත් ගෙවීමට අවශ්‍ය කටයුතු සඳහා මේ AI භාවිතා කරන්න පුළුවන්. අනිත් එක මේ AI වලින් තියෙන තවත් හොඳක් තමයි මේ AI දත්ත ඔස්සේ මේ කස්ටමර්ව අඳුර ගන්න. කස්ටමර් අඳුරගත්තට පස්සේ කස්ටමර්ට කොයි විදියටද අපි බැංකු සේවාව දෙන්න ඕන, කස්ටමර්ට කොයි විදියටද අපි භාණ්ඩ විකුණන්න ඕන. ඒ විදියට තනි පුද්ගලයාගේ තියෙන රටාව අවබෝධ කරගෙන ඒ අනුව භාණ්ඩ සේවා ලැබි කරන්න පුළුවන්. දැන් මේ ක්‍රමේ ඩෙවලොප් වෙච්ච නිසා 2030 වෙනකොට පාරිභෝගිකම තමන්ගේ මුල්‍ය කලම නිර්මාණය කර ගැනීමේ ක්‍රමවේදයන් ඇති වෙන්න පුළුවන්. මේවා තමයි අලුතෙන් ඇති වෙන විප්ලවීය තත්ත්වයන්. ඊළඟට විශේෂයෙන් තාක්ෂණික නවෝදයා නිපැයුම් වර්ධනය. දැන් මේ AI බැංකු ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමගම මොකද වෙන්නේ? අර අලුත් ඉනොවේටිව් ප්‍රොඩක්ට්ස්, අලුත් සිස්ටම් ඩෙවලොප් වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් දැනටමත් පෑන් ඒෂියා, NDB, බැංක් ඔෆ් සිලෝන් වගේ බැංකු IBM සමාගම එකතුව මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටතේ මේ බැංකුකරණය අදාළ විවිධ නවෝදන නිපැයුම් සහ නවෝත්පාදනයන් නිර්මාණය කිරීම ආරම්භ කරලා තියෙනවා. හැබැයි දැන් මේක යටතේ මේ විප්ලවීය ස්වරූපයකින් බැංකු මුල්‍ය ක්ෂේත්‍රය සඳහා මේ AI භාවිතා වීම බැංකුවලට ලොකු අභියෝගයක්. පාරිභෝගිකයට ලොකු අභියෝගයක්. ඇයි? දැන් මේ AI තාක්ෂණය ඔස්සේ හරියටම පුද්ගලයාගේ සමහර දේවල් පුද්ගලයාගේ දත්ත උපයෝග කරගෙන පුද්ගලයා අඳුර ගන්න පුළුවන්. ඒක පුද්ගලයා මේ විදිහට අඳුරගත්තොත් පුද්ගලයාගේ පුද්ගලිකත්වයට මේ බලපෑමක් ඇති වෙන මේ ඔස්සේ. එතකොට මේ AI ඔස්සේ ගන්න ලබන තොරතුරු වලින් කස්ටමර්ගේ පෞද්ගලිකත්වයට යම් ගැටලුවක් වෙන නිසා විශේෂයෙන් මහා බැංකුව වගේ ආයතන බැංකුවලට කියලා තියෙනවා මේ තොරතුරු කරුණාකරලා සේවාවට උපයෝග කරගත්තට මොකද මෙයාගේ පෞද්ගලිකත්වයට බලපාන නිසා මේ තොරතුරු ඉතාම හොඳින් ආරක්ෂා කරගන්න කියලා. ඒ නිසා යම් විදියක AI යම් ප්‍රමාණයකට පාරිභෝගිකයන්ගේ රහස්‍යතාවයට යම් අන්දමක ඔහුගේ පෞද්ගලිකත්වයට යම් ගැටලුවක් වෙනවා. ඒ වගේම තවත් විදියට මේ AI වර්ධනය වීම තුළ අර සේවකයෝ විසින් ගත යුතු තීරණ, සේවකයෝ විසින් ඇති කර යුතු තර්කණය ඒව නැති වෙලා කෙලින්ම මේ පරිගණකයන් විසින් මේ කටයුතු කරන්න ආරම්භ කරා. මොකද්ද ඇති වෙන අවසාන දේ? සේවකයෝ තුළ සේවකයන් තුළ තියෙන සවිඥානය, තීරණ ගැනීමේ ශක්තිය, ඊළඟට ගනුදෙනු කරුව අර ෆිසිකලි හඳුනා ගැනීම සම්බන්ධතාවය යන ගොඩාක් දේවල් මේ AI ක්‍රමය ඔස්සේ දුර්වල යන්න පුළුවන්. මේ නිසා අනාගතයේදී ඩිජිටල් කරණයෙන් අර සම්ප්‍රදායන බැංකු ක්‍රම වෙනස් වුණා වගේ මේ කෘත්‍රිම බුද්ධිය තුළින් මේ ඉදිරියේදී
විශාල වෙනසක් විප්ලවයක් නිර්මාණය වීම වළක්වන්න බෑ. අපි ඇවිල්ලා ශ්‍රී ලංකා බැංකුවරුවන් ආයතනයේ අනුමත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක IFB කැම්පස් අපි DBF DPF වගේ පාඨමාලාවක් තියෙනවා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔන්ලයින් සහ ෆිසිකල්. ඒ නිසා ඔබගේ බැංකු වල විභාග සඳහා මධ්‍යම පළාතේ ප්‍රධානතම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ අනුමත මධ්‍යස්ථානය තමයි IFB කැම්පස්. මම SW ගමගේ. thank you පුතා.